මේ ඉතින් අප්‍රේල් 12 මගේ බර්ත්ඩේ එක දවසේ උදේම මට සැලුන් එකේ වැඩ තිබ්බා. ඉතින් ඒ වැඩත් එක්ක මම මේ දේවල් කරලා සැලුන් එකේ වැඩ පටන් ගන්න කියලා තමයි හදන්නේ. ඉතින් අවුරුදුත් වෙනවනේ. ඉතින් අවුරුද්දේ වැඩයි. ඉතින් සැලුන් එකේ වැඩ මම උදේ ඉවර වෙයි කියලා හිතුවට මට උදේම ඉවර කරගන්න බැරි වුණා. මොකද අවුරුදු දවස් නිසා ටිකක් වැඩ වැඩිනේ. ඉතින් හවස 2-5 වෙලා මම සැලුන් එකේ වැඩ ඔක්කොම ඉවර කරලා යද්දි ඊට පස්සේ ටක් ගාලා මං බර්ත්ඩේ එකට මේ ඩෙකරේෂන් කරන්න හිටපු බෝ ටික හදාගත්ත ටක් ගාලා. ඊට පස්සේ කේක් එක හදන්නත් යන්න ඕන. අපිට කොච්චර වැඩ තිබ්බත් කොච්චර කාලෙ මොදි වුණත් අපි සතුටු වෙන දේවල් කරන්න අපි කොහොම හරි ටයිම් එක හදාගන්න ඕනි. ඉතින් මමත් බබත් එක්ක මේ දේවල් ඔක්කොම කරගන්නවා කොහොම හරි. මම හරිම ආසයි බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න. ඉතින් දැන් ඊට පස්සේ මම මේ කේක් එක හදලා තිබ්බේ කලින්. දැන් ඒකට මේ ෆ්ලවර්ස් ටික ලස්සනට කේක් එකට ඇඩ් කරලා මම ලස්සන කරගත්තා මගේ බර්ත්ඩේ කේක් එක. ඔන්න දැන් ලස්සනයි කේක් එක හදලා ඉවරයි. මම හිතනවා ෆොටෝස් වලට ලස්සනට තියෙයි කියලා. මේ වැඩ ඔක්කොම ඉවර වෙද්දි කොහොම හරි 5:00 වගේ මට මතක විදියට ටයිම්. ඊට පස්සේ ටක් ගාලා සුදු පුතාවත් ලෑස්ති කරගෙන මමත් ලෑස්ති වෙලා තාත්තලාට කට්ටියම එක බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන්න කියලා තමයි මේ හදන්නේ. මම ඒකට සැලුන් එකටම තමයි ආවේ. මොකද මම ආසම තැනක් නිසා. හුස්මක් දැනෙන තරම් හදවත නිවන සරින් නංවි කියන්න හරි ආදරෙයි මං රැසිනෙත් ආවේ දෙව්ලිය නුඹ මාගේ දඟ කළේ පුරාහි. ඊට පස්සේ මේ පහුවෙනිදා උදේ අපි ගෙවල් අස් කරන්න පටන් ගත්ත පැටියයි මමයි සුදු පුතත් ඉතින් මේ අතේ ඉන්නවා. ටිකක් අමාරුයිත් එක්ක වැඩ කරගන්න. ඒ වුණාට කොහොම හරි වැඩ ටික ඉවර කරගත්තා. ඊට පස්සේ හවස අපි කැවිලි ටික ගන්නයි, මුට්ටි ගන්නයි, ඒ ටික ගන්න ගියා. ඉතින් මේ බලන ලස්සනට හඳත් පායලා ඔන්න ඉතින් මේ අවුරුදු දවසේ උදේ අපි ඉතින් සුදු පුතාගේ කෑම හදන තැන උඩ අපි අද කිරි ඉතිරුවේ. ඉතින් ඔයාලටත් වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. පහුවෙලා මේ වීඩියෝ එක දැම්මා වුණත් ඊට පස්සේ මම ඉක්මනින් කෑම මේසෙ ලෑස්ති කරලා සුදු පුතාවත් ලෑස්ති කරගෙන මමත් ලෑස්ති වෙලා ඉක්මනට කෑම ගන්න යන්න තමයි හදන්නේ. එරබදු වාරේ ඔන්චිලි වාරම් කාලේ සූරියනකතෙක් විමුගේ මෙද සාලේ කිරිබත් කෙවුම් කොකිස් අතිරහ රසට උයන් කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් සමරමු අවුරුදු මේ වාරේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ කිරි ඉතිරි සිත සැලසී සිත සැනසේවා හැමගේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ කිරි ඉතිරි සිත සැලසී සිත සැනසේවා. ඔන්න ඉතින් අපි හැමෝම හරිම ආදරෙන් කෑම ගත්තා. ආහාර අනුභවය කරා. අපේ සුදු පුතා නම් ඉතින් කිසිම දෙයක් කන්නේ නැහැ. ඔය පේනවනේ හැමතැනම දුව එයාගේ වැඩ. ඊට පස්සේ අපි කෑම ගත්තට පස්සේ තාත්තත් ආවා. ඊට පස්සේ ඒ දේවල් ඔක්කොම අපි ඉවර කරලා සුදු පුතා ආච්චි අම්මටයි සිය තාත්තටයි ගත්ත තෑගි ටික තමයි මේ අපේ සුදු පුතා දෙන්නේ. ඊට පස්සේ අපේ සුදු පුතාට සුදු පුතාගේ අනිත් ආච්චි අම්මා ලොකු මම්මිගේ අම්මා අපේ සුදු පුතාට ලස්සන තෑග්ගක් දීලා තිබ්බා අවුරුද්දට. ඉතින් අපි ඒක දුන්නා. සුදු පුතා ඒකට ගොඩාක් ආස වුණා.
දේවල් ටික ඉවර කරලා අපි අපේ ගෙදර යන්න පිටත් වුණා. මොකද බති අම්මයි මල්ලි ගෙදර නිසා අපි ඉතින් යන්න ඕනේ අවුරුද්දට. ඉතින් අවුරුද්දට අපි තුන්දෙනා බති අම්මා බලන්න මල්ලි බලන්න දැන් ඔන්න අපේ ගෙදර ආවා. ඉතින් බති අම්මට හරිම සතුටුයි අපි ආව එකට. එයා ඉතින් මග බලාගෙන ඉන්නේ අපි එනකන්. අපිට යන්න ටයිම් මදි වුණාට. අපේ සුදු පුතාටත් ඉතින් හරිම ආසයි. එහෙ ගියාම මොකද ඉතින් එයාට දුවන්න තැන් තියෙනවා, බලන්න දේවල් තියෙනවා. ඊට පස්සේ අපි බති අම්මට වැඳලා මල්ලිට කතා කරලා අපි ටික වෙලාවක් අපේ ගෙදර ඉඳලා අපි අහපව් ගෙදර එන්න පිටත් වුණා. එරබදුවාරේ ඔන්චිලිවාරම් කාලේ සූරියනකතෙක් විමුගේ මෙදසාලේ කිරිබත් කෙවුම් කොකිස් අතිරහ රසට උයන් කිරිබත් කැවුම් කොකිස් අතිරහ රසට උයන් සමරමු අවුරුදු මේ වාරේ සුබ අවුරුද්දක් වේවා හැම දිනටම මේ වාරේ ඉරිතිරි සිත සැලස අම්මත් අවුරුද්දට අපිත් එක්කම හිටියනම් තමයි මල්ලිටයි මටයි ගොඩක්ම සතුටු. හොඳම අවුරුද්දක් වෙන්නේ. තාත්තවත් ඉතින් ගොඩක් මතක් වෙනවා. මේ දවස්වල ඉතින් ගෙදර අර අලුත් වැඩියා කටයුතු වගේක් වෙනවනේ. ඉතින් ඒව ගැන තමයි බති අම්මා කියන්නේ බඩු හැමතැනම දාලා කියලා. ඉතින් ඒව ගැනත් කතා කරලා බති අම්මා ගැනත් කතා කරලා අපි ටික වෙලාවක් ඉඳලා ආයි හෙට අපි එනවා කියලා තමයි අහපව් ගෙදර එන්න පිටත් උනේ බති අම්මට. මොකද හෙට බති අම්මගේ ලොකු දුව ලොකු නැන්දලා චූටි අයියලා යාගේ පුතාලා චූටි අක්කලා ඒ කට්ටියම එනවා කිව්වා. ඉතින් බති අම්මව බලන්න අවුරුද්දට ඉතින් අපිත් එනවා ඒ හින්දා අපිටත් වෙලාවක් තියෙනවා නම් ඇවිල්ලා යන්න කියලා බති අම්මා කිව්වා. ඉතින් අපි කොහොමද එන්න හිටියේ අද ආවේ අවුරුද්ද හින්දා. ඒ වුණාට අපි හෙට කොහොමද එනවා. ඊට පස්සේ අපි ගෙදර එන්න පිටත් වුණා. ඔන්න ඉතින් මේ ඊට පහුවෙනිදා අපිට උදේම යන්න ලෑස්ති වෙන්න බැරි වුණා. වැඩ වගේක් තිබ්බ හින්දා ඉතින් දැන් කට්ටිය නම් ඇවිල්ලා ඒගොල්ලෝ යන්නත් ගිහිල්ලා චූටියක් කළා. එහෙම බති අම්මා කෝල් කරද්දී අපිට දවල් වෙලා තමයි යන්න පුළුවන් වුණේ වැඩත් එක්ක. ඊට පස්සේ අපේ ගෙදර ආවා මල්ලි බති අම්මයි. එතකොට චූටි අයියලා නම් හිටියා අපි යනකොට. චූටි අයියගේ බබාලා දෙන්නේ. ඉතින් ඔන්න අපි කියලා යාළුවත් එක්ක කතා කරලා බති අම්මට අවුරුද්දට වැඳලා ඊට පස්සේ කෑමත් කාලා අහපව් ගෙදර එන්න පිටත් වුණා. ඉතින් හරිම ලස්සන දවස් ටිකක් තමයි අපිට ඒ ටිකේ ගෙවන්න පුළුවන් වුණේ. ඉතින් අවුරුදු දවස් ටික අපිට කොහෙවත් යන්න ඕනෙත් නෑ. මොකද මට අසනීප වෙලා මේ වීඩියෝ එක මට එඩිට් කරගන්න බැරි වුණේ. මගේ වොයිස් හොඳටම ඩැමේජ් වෙලා තිබ්බේ. ඒ වුණාට හිතපු විදියට වැඩ ටික ඔක්කොම හොඳින් කරගන්න පුළුවන් වුණා. ඉතින් මම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මට හරිම සතුටින් හොඳින් මේ හැම දෙයක්ම කරගන්න ලැබුණ එක ගැන.